අයිබෝවන් දොළ පුතාලා සිදු දෙනාටම අද මම ඔබ වෙතගෙන ඉන්නේ ඔබගේ දර්ශක හා ලඝු ගණක දෙක කියන පාඩමට අදාළව පුනරීක්ෂණ අභ්‍යාසයේ තවත් ගණනක් තියෙනවා ලඝු ගණක වගුව යොදාගන්නේ ඉස්තම් පුරවන්න කියලා. ඒකේ මම ගණන් 6ක් අරගෙන ඒකේ උත්තර අරගෙනක් තියෙනවා. මම ඔබට කොහොමද මේ උත්තර ගත්තේ කියලා පැහැදිලි කරන්න. පළවෙනි ගණන log 5.745. මේක සමානයි 0.759.3. ඒ කියන්නේ ඔබ ලඝු ගණක වගුව ඇසුරෙන් මේකේ ලඝු ගණකය මේ හෙව්වහම මෙන්න මේ යගේ ලැබෙන්නේ. එහෙනම් අපිට මේ ලැබෙන අපිට මේක දැන් ලියන්න පුළුවන් මේ ලඝු ගණකය ඇතුලේ තියෙන 5.745 කියන එක මෙන්න මේ ආකාරයට ලියන්න පුළුවන්. ඒක සමාන වෙනවා 10 මෙන්න මේ බලයට. 10 මෙන්න මේ බලයට. මෙතන තියෙන බලයට. දැන් අපි තුන්වෙනි ගණන බලමු. log 853.1. එතකොට 2.931 නිසා මට මේ 853.1 කියන එක ලියන්න පුළුවන් 10 බල මෙන්න මේ ආගේ කියලා. දැන් මේකේ ඒ අපි කලේ ලඝු ගණකය හොයන එක. ඒක අපි ඉංග්‍රීසියෙන් කියන්නේ log ප්‍රකාශන log. දැන් අපි බලමු ප්‍රතිලඝු ගණකය හොයන්නේ. එතකොට අපි ඉංග්‍රීසියෙන් කියනවා ඇන්ටිලොග් කියලා. එතකොට ඇන්ටිලොග් 0.74553. ඒක කොහොමද හොයන්නේ? ඒකත් ඔබට පුළුවන් ලඝු ගණක පොතක් අරගෙන ඒක ප්‍රතිලඝු ඇසුරේ හොයන්න. එතකොට මෙන්න මේ වගේ අගයක් වෙනවා 5.562. එහෙනම් මට ලියන්න පුළුවන් මේ 5.562 සමානයි 10 බල මේ ඇන්ටිලොග් ඇතුලේ තියෙන මෙන්න මේ සංඛ්‍යාව 0.74553 කියලා. එතකොට ඒක එනවා 10 බලයට විදියට. ඒ වගේම ඇන්ටිලොග් 3.2.01 සමානයි ඔබ මේක හෙව්වොත් මේකේ අගය 15 ඒ කියන්නේ 1585 කියලා කියන්නේ මේ 1.5 8.5 කියලා එනවා. ඒ කියන්නේ මේ අගේ 15.85 කියන අගේ මට ලියන්න පුළුවන් සමාන වෙනවා 10 බල 3.2.01 කියලා. දැන් මේ ආකාරයට ඔබට පේනවා ඔබ මේක ඉගෙන ගන්න ලඝු ගණකේ කොහොමද හොයන්නේ ප්‍රතිලඝු ගණකේ හොයන්නේ කොහොමද කියලා. ඒ කියන්නේ log සහ ඇන්ටිලොග් හොයන්නේ කියලා. එහෙනම් අපි ඊළඟ වීඩියෝයෙන් හමු වෙමු. ආයිබෝවන්.